හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් අද මං රසම රස ජෙලි වලින් හදාගන්න පුළුවන් කිරි රස තියෙන හරිම රස පුඩින් එකක් තමයි ඔයාලට අරගෙන එන්නේ. මුලින්ම මේ විදිහට රතු ජෙලි හදාගන්න ඕනේ. ඒ වගේම කොළපාට ජෙලිත් අවශ්‍ය වෙනවා. සුපුරුදු පරිදි මං ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාන්නම් ඕගොල්ලන්ට මේක රෙසිපි එක. මෙතනදී මම 50 දෙනෙක්ට විතර කන්න තමයි මේ පුඩින් එක හදාගන්නේ. ඉතින් ඕගොල්ලන්ට පොඩි ප්‍රමාණ වලින් අවශ්‍යයි නම් ජෙලි එක පැකට් එක ගානේ අරගෙන හදාගන්න පුළුවන්. මෙතනදී මම නම් ලොකු ජෙලි පැකට් දෙකක් විතර පාවිච්චි කරනවා. උණු වතුර තමයි අපිට අවශ්‍ය වෙන්නේ. උණු වතුරෙන් ජෙලි එක දිය කරගෙන මේ විදිහට ට්‍රේ වලට ට්‍රේ දෙක තුනකට දාලා මම ෆ්‍රිජ් එකේ පහළ කොටසේ දාලා ජෙලි එක සෙට් කරගන්නවා. ඒත් එක්කම කොළ ජෙලි එකත් ඒ විදිහටම ග්‍රෑම් 200 පැකට් එකක් අරගෙන ඒක පැකට් දෙකක් එනවනේ. ඒක පැකට් එකකට වතුර කෝප්ප 2.5ක් දාන්න ඕනේ. ඉතින් ඒ විදිහට වතුර දාලා ජෙලි එක හොඳට දිය කරගෙන කොළ ජෙලි එකත් මම වෙනම ෆ්‍රිජ් එකට දැම්මා මිදෙන්න. ඉතින් ජෙලි එක හදාගත්තට පස්සේ අපිට ඉතුරු වැඩ ටිකට අවශ්‍ය වෙනවා බිස්කට්, ඒ වගේම ජෙලටින් පැකට් එකක්, ඒත් එක්කම ෆ්‍රෙෂ් මිල්ක් තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක හදාගන්න විදිහත් මම කියන්නම්. මේ විදිහට මම ෆ්‍රෙෂ් මිල්ක් ලීටර් එකක් ගත්තා මේ වැඩේට. ඒත් එක්කම අපිට සීනිත් අවශ්‍ය වෙනවා. මේ විදිහට කිරි එක අපි භාජනයකට දාලා හොඳින් නටව ගන්න ඕනේ. හොඳට රත් කර ගන්න ඕනේ. කිරි එක රත් කරගෙන එද්දිම සීනි එකතු කර ගන්නවා. එතකොට කිරි එකේ හොඳ රසයක් තියෙනවා සීනිත් එකතු කරගෙන. ඊට පස්සේ කිරි එක අපි ලිපෙන් ඉවත් කර ගන්න ඕනේ. සාමාන්‍ය ගාන රත් වුණාම ඇති ගොඩාක් රත් වෙන්න අවශ්‍යත් නැහැ. සාමාන්‍යයෙන් බුබුලු දාගෙන එන මට්ටමේදී වගේ කිරි එක රත් කරලා අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ජෙලටින් මිශ්‍රණය හදා ගන්නවා. ජෙලටින් මං ග්‍රෑම් 30 පැකට් එකක් ගත්තේ. ඒ පැකට් එක වෙනම භාජනයකට කඩලා දාලා මේ රත් වෙලා තියෙන කිරි එකෙන්ම තමයි අපි ඒ ජෙලටින් ටික දිය කරගන්නේ. ඔයාලට ඒ පියවරත් බලා ගන්න පුළුවන් ඉස්සරහට. ඉතින් මං කියවනේ ඔයාලට මේක 50 දෙනෙක්ට විතර කන්න පුළුවන් පුඩින් එකක් මං හැදුවේ කියලා. මොකද ඩෙසර්ට් වර්ග කීපයක්ම තිබ්බා. මේකෙන් පොඩි කෑල්ලක් වගේ අතුරුපසට එකතු කරගන්න විදිහට තමයි මට හදාගන්න උවමනා වුනේ. ඉතින් මෙන්න මේ විදිහට ජෙලටින් ටික දිය කරගෙන මේ අපේ කිරි මිශ්‍රණයටම එකතු කරගන්නවා. ඊට පස්සේ ජෙලටින් ටික කිරි එකත් එක්ක හොඳට දිය කරගන්න ඕනේ. ඊට පස්සේ පෙනේරකින් පෙරලා කිරි ටික අරගන්න ඕනේ. මොකද ජෙලටින් සමහර කෑලි දිය වෙලා නැහැනේ. මෙන්න මේ විදිහට පෙරාගත්තා නම් හරි. ඔයාලට සාමාන්‍ය විදිහට ගෙදරදී ජෙලි පුඩින් එකක් හදාගන්න ඕන නම් ඔය ග්‍රෑම් 100 පැකට් එකක් විතර අරගෙන ඒ විදිහට ජෙලි එක හදලා ඒ විදිහට අවශ්‍ය නම් මම ඒ විදිහේ රෙසිපි එකත් මම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ පල්ලෙහායින්. සාමාන්‍යයෙන් ගෙදර 5 දෙනෙක්ට වගේ කන්න අවශ්‍ය වෙන විදිහට මම හැදුවේ මේක ලොකු ප්‍රමාණයක් නේ. මේ විදිහේ මාරි බිස්කට් පැකට් දෙකම මම අරගෙන මේ විදිහට කඩා ගන්නවා. ලොකු මේක වෙල්ලා කිලෝ 2 අර ලොකු ට්‍රේ තියෙන කේක් ට්‍රේ එන්නේ එකක් මම හොයලා අරගෙන ඒ විදිහට තමයි මේ පුඩින් එක හදාගත්තේ. සම්පූර්ණම කිලෝ 2 තැටියකින් එකක් විතර එනවා. හොඳ උස්සක් හොඳ ඝනකමක් තියෙන පුඩින් එකක්. ඉතින් මෙන්න මේ විදිහට බිස්කට් ටික කඩාගෙන අපි අර තියාගත්ත කිරි ටික මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. බිස්කට් එක. ඊට පස්සේ මේක ෆ්‍රිජ් එකට දාන්න ඕනේ සෙට් වෙන්න. එතකොට හොඳට කිරි එකයි බිස්කට් එකයි ජෙලි එකක් වගේ සෙට් වෙලා තියෙනවා. දැන් මේ වෙද්දි අපි ෆ්‍රිජ් එකට දාලා තියෙනවා මේ රැයක්. සම්පූර්ණ රැයක් මම දැම්මා ජෙලි ටික සෙට් වෙන්න. මේකත් ඒ විදිහටම දාලා තිබ්බා ෆ්‍රිජ් එකට. දාලා ඊට පස්සේ කරන්න අපි ජෙලි කොටු කපා ගන්න එක. කොළ ජෙලි එකත් කපා ගන්නවා. ඉතින් පාට දෙකකින් මම එකතු කරගන්නවා. එතකොට පුඩින් එක ලස්සන කරගන්න. හැබැයි කොළ ජෙලි එකට වැඩිය රතු ජෙලි මගේ ගොඩක් තිබුණ නිසා අර පාට දෙක ටිකක් හයිලයිට් වෙලා වෙන වෙනම නම් පෙනුන්නේ නැහැ. මොකද කොළ ජෙලි එකේ මට ටිකයි තිබුණේ. රතු ජෙලි එකෙන් ගොඩක් තිබුණානේ. ඉතින් අර ඒක නිසා ලස්සනටම වෙන වෙනම පාට දෙක පෙනුන්නේ නැහැ. මම මේකෙදි පාවිච්චි කරේ ස්පැචුලා එක. ඒකෙන් මාර විදිහට ලේසි ඉක්මනට ජෙලි ටික ගලව ගන්න. ඊට පස්සේ මේ විදිහට අර හදාගත්ත දැන් බිස්කට් ටික හොඳට ජෙලි එකයි ඕක සුදු පාට එක ඔය කිරි අපි දාගත්ත ටික මිදිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට
ජෙලි ටික එකතු කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක තවත් රසවත් කරගන්න ඔයාලට ජුජුබ්ස් එකතු කරගන්න පුළුවන්. කජු, ඒ වගේම රට කජු, මුත්ති රස් පළම්, ඒ පුහුල් දෝසි, ඒ වගේ දේවල් අර නට්ස් වර්ග මොන හරි තුඩින් එකතු කරගන්න පුළුවන්. ඒතර ගොඩක් රසයි. මම නම් අද එකතු කරගත්තේ පුහුල් දෝසි, ජුජුබ්ස්, ඒ වගේම කජු. ඒ ටික තමයි මම එකතු කරගත්තේ. ඉතින් ඔයාලට ගැළපෙන දෙයක් එකතු කරගන්න පුළුවන්. හරිම රසයි. මොකද බිස්කට් ලේයර් එකක් යනවනේ. ඉතින් ගොඩක් රසවත් මේ විදිහට හදාගත්තාම ඔයාලට ගෙදර පොඩි ප්‍රමාණයක් හදාගන්න අවශ්‍ය කරන රෙසිපි එකත් මම පල්ලෙහායින් දාන්නම්. ඉතින් මෙන්න මේ විදිහට හදලා බලන්න. මේක ගොඩක් රසයි. අයිස්ක්‍රීම් එක්ක උනත් කන්න පුළුවන්. නිතර දෙවේලේ අපිට කන්න හදාගන්න පුළුවන් ලේසි කෑම එකක්. ඉතින් මම කියන්න ඕනේ අමුත් එක්ට උනත් හදලා පිළිගන්වන්න පුළුවන්. වෙනසක් තියෙනවා නිකම්ම ජෙලි එකක් දෙනවට වැඩිය. ඉතින් මේ විදිහට ඔයාලත් හදලා බලලා කමෙන්ට් එකක් දාන්න. මේ රෙසිපීස් හොඳයි නම් YouTube channel එක subscribe කරන්න. ඒ වගේම share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහිල්ලා එන්න. හැම කෙනෙම පරිස්සමින් සතුටින් ඉන්න.